ආයුබෝවන් CBH Maths YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 8 ශ්‍රේණිය ගණිතය පාඩම අංක 3 කෝණ පුනරීක්ෂණ අභ්‍යාසය. ගැටලුව අංක 1. පාත සඳහන් A හා B කාණ්ඩ දෙක පිටපත් කරගෙන ගැලපෙනසේ යා කරන්න. ඒ කාණ්ඩයේ අගයන් ටික අපි ගමු. B කාණ්ඩයේ තියෙනවා කෝණ වර්ග සුළු කෝණයක්. මේ තියෙන සුළු කෝණයක් මෙන්න මේ හැඩය. ඍජු කෝණයක් මේ තියෙන ඍජු කෝණය. ඍජු කෝණය අංශක 90යි. මහා කෝණයක් මේ තියෙන මහා කෝණයක්. සරල කෝණයක් මේ තියෙන සරල කෝණයක් අංශක 180යි. පරාවර්ත කෝණයක් අංශක 180ට වඩා වැඩි. අංශක 135. කෝණමානය බලමු. අංශක 135 මෙන්න මේ තියෙන්නේ. මෙන්න මෙතන ඉඳලා බිඳුව පැත්තේ ඉඳලා 135. මෙන්න මේ හැඩේ බලමු. මේ තියෙන්නේ ඒ හැඩේ නේද? මහා කෝණයක්. අංශක 135 කියන්නේ මහා කෝණයක්. අංශක 90. මෙන්න තියෙන අංශක 90. බිඳුවේ ඉඳලා අංශක 90. මේ හැඩය මේ තියෙන්නේ ඍජු කෝණයක්. අංශක 90 ඍජු කෝණයක්. අංශක 180. අංශක 180 මේ බිඳුවේ ඉඳලා මෙන්න මෙතනට මෙනවනේ. මේ තියෙන්නේ මෙන්න මේ කෝණයනේ. සරල කෝණයක්. අංශක 35. බිඳුවේ ඉඳලා මෙන්න මෙතනට තියෙනවනේ. අංශක 35. මේ හැඩේ නේද? සුළු කෝණයක්. අංශක 35 සුළු කෝණයක්. අංශක 245. කෝණමානය අංශක 245. 180 තියෙන්නේ මේ පැත්තෙනුත් ගන්න වෙනවා. එතකොට මෙතනින් 180 මෙතෙන් එනවා 190 200 210 220 230 240 250 245 නේ. එතකොට මෙන්න මෙතන ඉඳලා මේ හැරයට මේ බලන්නකො. පේනවද? ඔන්න තියෙනවා 245. හැඩය මෙන්න මේ හැඩයනේ. පරාවර්ත කෝණයක්. අංශක 190. මේ බිඳුවේ ඉඳලා මෙන්න තියෙනවා 190. ඒ තියෙන්නේ මේ 180ට වඩා වැඩි. මෙන්න මේ පරාවර්ත කෝණයක් නේද? 280. බිඳුවේ ඉඳලා 250 260 270 280 මෙන්න මෙතෙන්ට තියෙනවානේ. මේ තියෙන්නේ මේ පරාවර්ත කෝණය මෙන්න මේ අංශක 360ට එනකම් මෙන්න මේ හැටියට එනකම් තියෙනවානේ. එතකොට මේ තියෙන්නේ පරාවර්ත කෝණයක්. එහෙනම් අංශක 280 කියන්නේ පරාවර්ත කෝණයක්. ගැටලුව අංක 2. රූපයේ දැක්වෙන කෝණ අතුරින් පහත දී ඇති එක් එක් කෝණයේ විශාලත්වය හා එය අයත් වන කෝණ වර්ගය ලියන්න. රෝමි ලකම් 1. AOB AOB. එහෙනම් මෙන්න මේ කෝණය. මේ කෝණය කීයද? මේ ලකුණු කරලා තියෙන්නේ. මේ සංකේතය තියෙනවා කියන්නේ AOB කෝණය කීයද? අංශක 90යි. අංශක 90යි. අංශක 90 කියන්නේ ඍජු කෝණයක්. අපි දන්නවා නේද? අංශක 90 ඍජු කෝණයක්නේ. රෝමි ලකම් 2. COD COD. ඒ කියන්නේ මෙන්න මේ කෝණයනේ. මේ කෝණය දීලා තියෙනවා අංශක 40යි. මේ හැඩය මොකද්ද? සුළු කෝණයක්.
අංශක 90ට වඩා අඩුයිනේ සුළු කෝණය. රෝමි ඉලක්කම් 3 BOD BOD කියන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය නම් කීයද? දීලා තියෙනවනේ මේ අංශක 90යි. අංශක 90 නම් මේක මොන කෝණයක්ද? ඍජු කෝණයක්. රෝමි ඉලක්කම් 4 BOC BOC මේ කෝණයනේ. මේක දීලා තියෙනවද? මේක දීලා නැහැ. කොහොමද ඒක හොයන්නේ? බලන්නකෝ. මෙන්න මේ ලොකු කෝණය අපි දන්නවා. මේක කීයද? අංශක 90යි. ඒ වගේම මෙන්න මේ කෝණයක් දන්නවනේ. මේක කීයද? 46යි. එතකොට මෙන්න මේ නිල් පාට කෝණය, ඒ කියන්නේ BOD කෝණය අංශක 90න් COD කියන කෝණය අඩු කරා නම් අංශක 40 ලැබෙනවා BOC කෝණය. පැහැදිලි නේද? එහෙනම් අංශක 90න් 40ක් අඩු වෙනවා. කීයද එහෙනම් මෙන්න මේ කෝණය වෙන්නේ? 90න් 40ක් අඩු වුණාම 50යි. එයි මේ ලොකු කෝණය 90යි. මෙන්න මේ අංශක 40 කෝණය 90න් අඩු වුණාම BOC කෝණයේ විශාලත්වය ලැබෙනවා. පැහැදිලි නේද? හොඳින් අවබෝධ කරගන්න. අංශක 50යි නම් මේක මොන කෝණයක්ද? සුළු කෝණයක්. රෝමි ඉලක්කම් 5 AOC AOC කෝණයක් දීලා නෑ නේද? මේ බලන්නකො මෙන්න මේ කෝණය. ඒ කොහොමද යන්නේ? ඒකෙදී AOB අංශක 90යි BOC අංශක 50යි. එහෙනම් මේ නිල් පාට කෝණේ රතු පාට කෝණේ කෝණ දෙකේම එකතුව නේද AOC කියන්නේ. ඒ කියන්නේ 90 එකතු කරන්න ඕන 50. කීයද උත්තරේ? අංශක 140යි. අංශක 140යි කියන්නේ මහා කෝණයක්. අංශක 90ට වඩා වැඩිනේ. 180ට වඩා අඩුයි. එහෙනම් මහා කෝණයක්. රෝමි ඉලක්කම් 6 AOD මේ තියෙන්නේ මේ මොන කෝණයක්ද? සරල කෝණයක්නේ. පේනවනේ මේ 90යි 90යි. අංශක 180යි. සරල කෝණයක්. ගැටලුව අංක 3 කෝණමානය භාවිතයෙන් පහත සඳහන් කෝණ ඇඳ නම් කරන්න. රෝමි ඉලක්කම් 1 PQR සමානයි අංශක 60. නිර්මාණය කරමු. මුලින්ම සරල ධාරය එහෙම නැත්නම් අඩිරුල පාවිච්චි කරලා මම මෙන්න මේ වගේ සරල රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මෙන්න මේ හැරියේ කෝණමානයේ මේ මූල ලක්ෂ්‍යය පිහිටන පරිදි මේ පේනව නේද? මෙන්න මේක මෙතෙන් එන්න ඕන මේ රේඛාවේ කෙලවරට. මෙතන ඉඳලා අංශක 60ක් මේ බිඳුව පැත්තෙන් ගන්න ඕන. මෙතන 180 තියෙන්නේ. 180 60 එහෙම ගන්න එපා. ඒක වැරදි. මේ පැත්තේ නිරේඛාව තියෙන්නේ. එතකොට මේ රේඛාවේ බිඳුව ගෑවෙන තැන ඉඳලා අංශක 60 මෙන්න මෙතන තියෙනවනේ. මෙන්න මෙතනින් පොඩි ඉරි කැල්ලක් මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. පැහැදිලිද? අංශක 60 බලලා අංශක 60 එන තැනින් ඉරි කැල්ලක් මෙහෙම ලකුණු කරලා කෝණමානය අයින් කරලා මෙන්න මේ රේඛාවයි මෙන්න මේ ඇඳගත්ත රේඛාවේ මේ ලක්ෂයයි අඩිරූලෙන් මෙන්න මෙහෙම යා කරනවා. පැහැදිලි නේද? ඔන්න ලැබෙනවා අංශක 60 කෝණය. මේකෙදි මේ අකුරු තුන මෙන්න මේ විදිහට P Q R ලකුණු කරා. තේරුණාද ඔයාලට කෝණය නිර්මාණය කරන විදිහ? හොඳයි. රෝමි ඉලක්කම් 2 ABC අංශක 90යි. රේඛාවන් නිර්මාණය කරා. කෝණමානයේ මූල ලක්ෂ්‍ය රේඛාවේ කෙළවරේ පිහිටන පරිදි තියලා මේ රේඛාවේ බිඳුව ගෑවෙන දර්ශකයේ අංශක 90 තියෙන තැන හොයාගෙන මෙන්න මේ විදිහට ඒ 90 තියෙන ස්ථානය රේඛාවකින් ලකුණු කරගත්තා.
මේ රතු පාටින් මම පෙන්වන්නේ අංශක 90. ඒක ලකුණු කරන්නේ නේ. මේ කළු පාටින් දැක්වෙන රේඛාව තමයි පැන්සලෙන් ඇඳ ගන්න ඕන. දැන් කෝණමානය අයින් කරලා මේ රේඛාවයි මෙන්න මේ ඇඳගත් රේඛාවයි යා කරනවා මේ විදියට. පැහැදිලි නේද? ඔන්න ලැබෙනවා අංශක 90. අංශක 90 ලියන්නත් පුළුවන්, සංකේතය දාන්නත් පුළුවන්. ඍජුකෝණී සංකේතය. ඉංග්‍රීසි අකුරු කොහොමද දෙන්නේ? A B C. රෝමි ලක්කම් 3. XYZ සමානයි අංශක 130යි. සරල රේඛාව ඇඳ ගන්නවා අඩි රූල පාවිච්චි කරලා. කෝණමානය මේ ආකාරයෙන් මුල් අක්ෂය මෙන්න මේ රේඛාවේ ආරම්භක ස්ථානයේ පිහිටන පරිතියා ගන්නවා. රේඛාවේ බිඳුව ගෑවෙන දර්ශකයේ 130 මෙන්න තියෙනවා. මෙතනින් ඇඳ ගන්නවා. උඩා රේඛාවක් අංශක 130 මාක් කර ගන්නවා. අංශක 130 ලකුණු කරගෙන මේ රේඛාවයි මෙන්න මෙතනයි අඩි රූල තියලා සරල රේඛාවකින් යා කර ගන්නවා. ලැබෙනවා අංශක 130. x y z අකුරු ලකුණු කරනකොට මැද අකුර මේ ශීර්ෂ ලක්ෂයට එන්න ඕන. රෝමි ලක්කම් 4. KLM සමානයි අංශක 48යි. නම සරල රේඛාව ලකුණු කරා. කෝණමානය තිබ්බා. අංශක 48 මේ බිඳුවේ ඉඳලා අංශක මේ 40යි. මෙතන එනකොට 45 46 47 48 මෙන්න මෙතන තියෙන්නේ නේ. ඔන්න ලකුණු කරගත්තා. හොඳයි. දැන් මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි යා කරා සරල ධාරයේ තියලා මේ විදියට. ඔන්න තියෙනවා අංශක 48. K L M මැද අකුර L ශීර්ෂ ලක්ෂයට එන්න ඕනේ L. ගැටළු අංක 4. රූපේ පරිදි AB හා AB හා CD CD සරල රේඛා ඛණ්ඩ දෙකක් ඕහිදී එකිනෙක ඡේදනය වෙනසේ අඳින්න. මෙන්න මේ විදිහට ඕහිදී ඡේදනය වෙන විදිහට අඳින්න. අපි අඳින් බලන්න. මේ තියෙන්නේ පොතේ තියෙන රූප සටහන ළමයි. ඔන්න දැන් මම අඳින්න යන්නේ. ඔයාලත් මේක පොතේ අඳ ගන්න ඕන. අඩි රූල තියලා ඔන්න මම තිරස් රේඛාවක් ඇඳගත්තා. ඊළඟට මෙන්න මේ පොඩ්ඩක් ආනතියක් තියෙන රේඛාව ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට අඩි රූල තියලා. හොඳයි. ඔන්න මේ රූපය හා සමාන එකක් ගත්තා. මේ විදිහම වෙන්න ඕනේ පොඩ්ඩක්. මේ කෝණ විශාලත්වය අඩු වැඩි වෙන්න පුළුවන්. මෙතන එනවා A, මෙතන O, මෙතන B, C, D. ඔන්න රූපය ඇඳගත්තා. මේ තියෙන්නේ පොතේ තියෙන එක. මේ තියෙන්නේ අපි ඇඳගත් එක. හොඳයි. ඔයාලත් පොතේ මේක ඇඳ ගන්න ඕන. පැහැදිලි නේද ළමයි? රෝමි ලක්කම් 1. AOC COB BOD AOD කෝණ මැන වෙන වෙනම ලියන්න. හොඳයි. මුලින්ම AOC මෙන්න තියෙනවා AOC. ඒ කියන්නේ මෙන්න මේ කෝණය නේද? මේ තියෙන්නේ මේ කෝණය. විශාලත්වය කීයද? එතන ඉඳලා මෙතෙන්ද මේ බිඳුවෙන් පටන් ගන්න ඕන. 180 වෙන්න නෙවෙයි. බිඳුව 10 20 30 මෙතන නෝර 35 36 37යි. අංශක 37යි. ඊළඟට COB COB. එතකොට මෙන්න මේ කෝණය තමයි ඕන. ඔන්න මම කෝණමානය තියාගත්ත කලින් වගේමයි එන්නේ. හැබැයි නේද මේ? මේකෙදි මූල ලක්ෂය එන්න ඕන O කියන මෙන්න මේ ලක්ෂයට හරියටම එන්න ඕන. එහා මෙහා වුණොත් වරදිනවා. මේකෙදි ළමයි මේ කෝණයනේ. එතකොට මෙතනින් බිඳුව එන්න ඕන. මෙහෙන් නෙවෙයි එන්න ඕන. මේ හැරේ. එතකොට බිඳුව තියෙන්නේ මෙන්න මේ දර්ශකේ. එතකොට බිඳුව 10 20 30 40 50 60 70 80 90 110 120 130 140 මෙතන එනකොට 141 142
143යි. ලැබෙනවා COB අංශක 143යි. BOD يعني මෙන්න මේ කෝණය. මේ තියෙන්නේ මේ කෝණය. එතකොට මේකෙදිත් අර මූල ලක්ෂය එන්න ඕනේ මේ O ලක්ෂයට හරියටම. එයි මේ කරලා වරද්ද ගන්න එපා. 0 10 20 30 එතනනෝ 35 36 37යි. BOD එනවා අංශක 37යි. AOD මෙන්න මේ කෝණය. පේනව නේද? එතකොට මේ කෝණය මේ පැත්තෙන් ඉන්නේ බිඳුව. මේ තියෙන බිඳුව 10 20 30 40 50 60 70 80 90 110 120 130 140 141 142 ලැබෙනවා අංශක 143යි. AOD කෝණය සමානයි අංශක 143යි. හොඳයි. මේ කෝණය අංශක 37යි. මේ කෝණය අංශක 143යි. මේ කෝණය අංශක 37යි. මේ කෝණය අංශක 143යි. බලන්නකෝ මේ අගයන් හතර මොකද වෙලා තියෙන්නේ? මෙතනත් අංශක 37යි, මෙතනත් අංශක 37යි. මේ කෝණය අංශක 143යි, මේ කෝණයත් අංශක 143යි. දෙපැත්ත සමාන වෙලා නේද විශාලත්වය? මේ රූප සටහන අඳිනකොට මේ කෝණ හතරේ විශාලත්වයන් මගේ රූපේ ලැබුණ අගයන්ම ඔයාලට ලැබෙන්නේ නෑ ළමයි. ඒක හොඳින් මතක තියාගන්න. රෝමිලක්කම් 2. AOC කෝණය එකතු කිරීම COB කෝණයෙහි අගය කීයද? හොඳයි. AOC මෙන්න තියෙනවා AOC ඒ කියන්නේ මෙන්න මේ කෝණය. ඊළඟට COB තියෙන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණ දෙකේ එකතුව 37 එකතු කිරීම 143. උත්තරය අංශක 180යි. මේ තියෙන්නේ සරල රේඛාවක් මත තියෙන සරල කෝණයක් නේ ළමයි. මේ කෝණ දෙකේම එකතුවනේ අංශක 180යි. රෝමිලක්කම් 3. AOC හා BOD කෝණ යුගලය සමාන වන්නේද? AOC මෙන්න මේ කෝණය සහ BOD මෙන්න මේ කෝණය කෝණ යුගලය සමාන වන්නේද? බලන්න මොකද වෙලා තියෙන්නේ? කෝණ දෙකේම විශාලත්වය අංශක 37යි නේ. එහෙනම් කෝණ යුගලය සමාන වෙනවා.